ආයිබෝවන් සරණ ජෝතිෂ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි එහෙනම් බලමු 2026 පෙබරවාරි 2 වෙනිදා ඉඳලා පෙබරවාරි 8 වෙනිදා වෙනකන් වන සතිය ඔබට කොහොමද කියලා. ඉතින් මේ පොදු ලග්න පලාපලයක් බව තරයේ සිහි තබාගෙන මම වීඩියෝ එක ඉදිරියට නරඹන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. මොකද Taman ගත කරන මහදශා අතුරුදශා අනුව මේ කියන කාරණා සුළු සුළු වශයෙන් හෝ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් බලමු තුලා ලග්න හිමි ඔබට මේ සතියේ කොහොමද කියලා. තුලා ලග්නයෙන් උපන් ඔබට මේ කාලය මිල මුදල් වස්තු ලාභ ලැබෙන සුබ කාලයක් කියලා පෙන්වුම් කරනවා. කෑම බීම ඇඳුම් පැළඳුම් ආදියෙන් සිතේ සතුට ඇති වෙන්න පුළුවන් සතිය ආරම්භයක් කියලා තමයි තුලා ලග්න හිමි ඔබට පෙන්වුම් කරන්නේ. ඉතින් බලාපොරොත්තු ඉෂ්ට වෙන ශරීර සනීපය යහපත් වෙන කාලයක් තමයි මේ තුලා ලග්න හිමි ඔබට මේ යන්නේ. ඉතින් ආදර සංග්‍රහ කරන කෙනෙකු ළඟට යන්න සිද්ධ වෙන්න පුළුවන් මේ කාලෙදී. කරගෙන එන කටයුතු දියුණු වෙන්න පුළුවන්. සති මැදවන විට නොඑක ආකාරයේ ලාභ ලැබෙන්න පුළුවන්. තුලා ලග්න හිමි ඔබට මිත්‍රයන් සමග ප්‍රීතියෙන් ආශ්‍රය කරන්න ඉඩ ලැබෙන්න පුළුවන්. ගොවිතැන් කරන අයට ඒන් ලාභ ලැබෙන්න පුළුවන්. සති මැදක් තමයි තුලා ලග්න හිමි ඔබට පෙන්වුම් කරන්නේ. නමුත් සති අග කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ. තමාගේ වරදින් පාඩුවක් හිරිහැරයක් සිදු කරගන්නවයි කියලා පෙන්වුම් කරනවා. ඔය හදිස්සි කැපුම් කෙටුම් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා කරන කෙන කටයුතු ප්‍රවේශමෙන් කරන්න වග බලා ගන්න සතිය අග තුලා ලග්න හිමි ඔබ. ඉතින් එළබෙන සතිය තුලා ලග්න හිමි ඔබට සිතන පතන කරන කියන සෑම දෙයක්ම සාර්ථක කරගන්න ශක්තිය වාසනාව ප්‍රාර්ථනා කරමින් මම මෙතනින් සමුගන්නවා. මම ජෝතිර්වේදිනී චතුරු ප්‍රනාන්දු. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.